හරි හැමෝම විදියට කතාවක්වත් කරලා ගෙදරින් අය හරි හොදලා පුතේ කතා කරන්නේ ඒගොල්ලෝ. එලාවක් හොයාගන්න. ටැබ් එකයි ලැප් එකයි පරිගම් මේ ජංගම දුරකථනයි පාවිච්චි කළාට කමක් නැහැ. සීමා සහිතව පාවිච්චි කරන්නේ දැනුම ඔබට ලබා ගන්න ඕනේ. නමුත් අසීමිතව ඒවාට ලැබී ඒවාට ඇබ්බැහි වීමෙන් ඔබට මේ සෞන්දර්යය මගහැරෙනවා. අපි කොච්චර පඬිතුකම් කතා කළත් සමහර වෙලාවල් තියෙන මෝඩ වැඩ කරනවා. දැන් කළුවරට ගොපෙන් කළොත් ඉරහඳ තරුවලට ණය ගැටි. ඉරහඳ තාරකාවගේ දීප්තිමත් වස්තු තිබියදී කළුවරට ආදරය කරන්න අපට යුතුයකමක් නැහැ. අයිතිය. ලෝ දුන්නු දේවල් අද අපට හිත ලෝට පෙරලා දිය යුතුයි. මේ ලෝකේ ණයට ඉල්ලගෙන තියෙන අනාගත පරම්පරාවෙන් අපි ඒක අපව බාර දෙන්න ඕන නිරුපද්‍යතව. ඔබ මේ ලෝට ආදරේ නම් මුළු ලෝම ඔබටත් ආදරේ. ඒක තමයි එක්කෙනෙක් හරි එහෙම කල්පනා කරන්න පුළුවන් වුණොත් මේ රට මීට වඩා භාග්‍යවන්ත රටක් වේ. රවීන්ද්‍රනාථ tagore කවියා වරක් ලියනවා Let me light my lamp. මගේ පහන දල්වන්නට ඉඩ දෙන්නේ තරුව යදී. අඳුර බිඳක් දුරුවේ නම් විවාදයට නොයනු වගේ. පුංචි පානක් හරි කවුරු හරි දල්වනවා නම් ඒකට ඉඩ දෙන්න. සමස්ත අන්ධකාරයම නැති කරන්න බැරි වෙයි. නමුත් පොඩි හරි ආලෝකයක් දැල්වුවොත් ඒකට ඉඩ දෙන්න. මගේ පහන දල්වන්නට ඉඩ දෙන්නේ දරුවෝ යදී. මේ අත්දැකීම් ගැන කතා කරේ මම ඔබට මගේ අත්දැකීම කොහොමද ගීතයක් වුණේ කියන එක මම පැහැදිලි කරා. අත්දැකීම් ගැන හොඳ උදාහරණයක් දෙනවා විශ්වනාථ කවිරාජ කියලා ಭಾರತೀಯ විචාරකේ ඔහුගේ සාහිත්‍ය දර්පණය කියන පොතේ. ඔහු කියනවා විශාල තන පෙටියක් තියෙනවා. ওই තන පෙටියේ කටුපඳුරු ලැබ් තනකොළ මේ සියලු දේවල් වැවිලා තියෙනවා. එතන ඉලදෙනක් බැඳලා ඉන්නවා. ඉලදෙන අර සියලුම ආකාරයේ තුන අනුභව කරලා සුදු පාට කිරි ලෝකෙට ප්‍රදානය කරනවා. ඒ වැඩේ කරන්න පුළුවන් ඉලදෙනට විතරයි. විශ්වනාථ කියනවා කිරි කියන්නේ නිර්මාණ වගේ. කිරිවල තනකොළ නැහැ, කටු නැහැ, කිරි විතරමයි. පෞද්ගලික කාලයක කිරිවල DCD කියනවා, ඩයිසයිනමයිඩ් කියනවා. ඒක නඩුව කුස්ගිය. ඒක මොනවාද අපි දන්නේ නැහැ. නමුත් හොඳ කිරිවල DCD වත් නැහැ. කිරි විතරමයි. නිර්මාණ කිරි වගේ. විශ්වනාථ තව එකක් කියනවා. මේ එළදෙන කිරි විතරක් නෙමෙයි දෙන්නේ. ඉතින් ගොමත් පිට කරනවා. ගොම්බගේ ටිකක් කරන්න ඕනේ කියන්නේ ගහකට පොළොන්න දාන්නවත් පුළුවන්. නිර්මාණත් කොහොමගේ භාගයටම දේව තියෙනවා. එළදෙන තාවඩක් කරනවා. මුළු දවල් තිස්සේම කාපු දේවල් රැට ඔක්කාරය කරනවා, අමාරනවා. නිර්මාණත් ඔක්කාරය වගේ තියෙනවා. දැන් මවලිය පුදුසවල් කිරිද ගොමද ඔක්කාරද කියලා තීරණය කරන්න ඕන. ඔබ මිසක් මම නෙමෙයි. මට ඒ පිළිබඳ අයිතියක් නැහැ. ඒක ආචාරශීලී වැඩක් නෙමෙයි. මම ඊගෙන වර්ණනා කරන්නේ. හැබැයි මට සම්පූර්ණ අයිතිය තියෙනවා අර තන පිටිය ගැන කතා කරන්න. ඒ තන පිටියේ තියෙන දේවල් තමයි කිරි වෙන්නේ, ගොම වෙන්නේ, ඔක්කාර වෙන්නේ. ඒ තන පිටිය තමයි අද්දකීම් ක්ෂේත්‍රය. අනුභූතික ක්ෂේත්‍රය කියන්නේ. ඒක තමයි කිරි වලට, ගොම වලට ඔක්කාරයටපත් වෙන්නේ. උදාහරණ අපේ රටේ
මුල්වරට 948 අපේම ආණ්ඩුවක් පිහිටුවට පස්සේ පෙබරවාරි 4 වෙනිදා නිදහස් ලැබිලා 52 අවුරුද්දේ දළදා ප්‍රදර්ශනයක් පවත්වනවා. දළදා ප්‍රදර්ශනයක් පවත්වනවා. ඒ වෙලාවේ අවුරුදු ගානකට පස්සේ අපේම ආණ්ඩුවකින් කරන එකක් නිසා රටේ හැම පැත්තෙම වන්දනා නඩ යන්න පටන් ගන්නවා දළදා වහන්සේ වැඳගන්න. ඒ වෙලාවේ දකුණු පළාතෙන් ගිහිපු එක්තරා නඩයක් පොලිමේ ඉන්නවා පැය ගාණක් දළදා වහන්සේ වැඳගන්න. නමුත් ඒගොල්ලන්ගේ පොලිමේට පිටින් ගිහිච්ච බලවත් අය විවිධ නිලමක්කාරවරු පොලිමේට පිටින් ගිහිල්ලා කොහොම හරි වැඳ ගන්නවා. අර මිනිස්සු බලාගෙන ඉඳී. ඒ පොලිමේ ඉඳපු ඒ දකුණෙන් ගිහුව වන්දනා නඩේ එක්තරා තරුණ ගැබිලිමවක් වෙහෙස දරා ගන්න බැරුව ක්ලාන්ත වෙලා ඇද වැටෙන්නේ යනවා. ඒ වෙලාවේ ඉදිරිපත් කරන කාන්තා පොලිස් නිලධාරිනිය ඇයට වත්කම් කරගෙන ඇයට ප්‍රථමාදාර දීලා ඇයටත් ඇගේ නඩයටත් ඉක්මනට දළදා වහන්සේ වැඳ ගන්න අවස්ථාව. ඔය වන්දනාවට එක ගිය අපේ ගමේ හිටිය අපේ ආත්තම්මගේ මල්ලි මේ පොත්තා ගැන පුංචි කාලේ හැමදාම මට ওই සිද්ධිය කියනවා. ඒ ක්ලාන්ත වෙලා ඇද වැටෙන්න ගිය කාන්තාව මගේ අම්මා. ඇයට ලැබෙන්නේ හිටිය දරුවා මම. ඒ අම්මා ඊට පස්සේ අවුරුද්දේ නැති වෙනවා. අර සීයා මං දකින වෙලාවට පුංචි කාලේ ওই සිද්ධිය මට කියනවා. ඒක මට මහා මානසික වදයක් වෙනවා. ඒ නිසා මම මෙන්න මේ ගීතය ලියනවා. ඒක අහලා බලමු. ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු.
දළදා වහන්සේ වඳින්නේ වන්දාමි සාදු මමලං දිනදන්ත ධාතුන් කියලා. සරලීමේ කොහොමද ගැන තියෙන්නේ? ලොව විහිදා සුදු පැහැ සඳල සිව්සෙදී දෙන නොමදා සිරි සගමුක් සැපනිසෙදී ලද මුනිඳා දම්කඳ පහස මන බැඳී වඳු දළදා හිමි දෙමහල් පහය වැඩි. බුදුහාමුදුරුවන්ගේ ධර්මස්කන්ධයේ ස්පර්ශය වැඩියෙන්ම ලබා ගන්නේ ওই දළදා වහන්සේ. බුදුන් වහන්සේගේ ශාසනයේ හිටියා සුනීත සෝපාක වගේ ඊටම පහත් කුලවල අය. ශාක්‍ය වංශිකුත් හිටිය. නමුත් ඔක්කොම එකම ශාසනයේ කිසි වෙනසක් නැතිව හිටියා. ඉක්මතු බුදුහාමුදුරුවන්ගේ දළදා වහන්සේ වැදගන්න ගිහිල්ලා උඩ පාත හැටියට නැත්තම් කුල හැටියට වරප්‍රසාද ලත් නොලත් අය හැටියට වෙන් කරනවා නම් ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න. දළදා හාමුදුරුවනේ පාතමාලයට වඩින්න. කීල් හෙවනේ ඉඳගෙන බෑ හේන් කුඹුරු වැඩ කරන්න. අපි ගොවියෝ. අපට සිද්ධ වෙන අවුවේ වැස්ස නොබලා දිගටම අවුවේ ඉන්න නැගපත කළු වුණත් අපි කිලිකුරු නැති හිත බලන්න. අපි කළු තමයි. නමුත් අපේ හිතේ කිලිකුරු නැහැ. ඒ නිසා දළදා හාමුදුරුවනේ පාතමාලයට වඩින්න. මෝදු ගියා ලෙලි තැළුවා පිළිගදින් බෑ මිදෙන්නේ. තවත් ශ්‍රේණියක් පාතරට. ඒගොල්ලෝ මාළු අල්ලනවා ලෙලි තරනවා ඒ නිසා පිළිගඳයි. නමුත් ඒගොල්ලන්ගේ ඒත් අපේ මල් සුවඳයි එපා පාර නොවිද. මල් වලට එහෙම උස් පහත් දෙයක් නෑ. ඒක මගේ අත්දැකීමක් වුණේ ওই විදියටයි. අවසන් වශයෙන් මම ඔබට තව එක ගීයක් ගැන කියනවා. ඒක කියලා මට ඉතාම වෙහෙසයි මේ වෙලාවේ රස්නෙත් වැඩි වුණතම. මම දන්නවා ඔබටත් හරි අමාරුයි කියලා. ගොඩාක් දික් කරනකොට මේ වැඩේ අහන් ඉන්න බෑ කියලා. තව එක අත්දැකීමක් ඔබට විස්තර කරලා මගේ කතාව අවසන් කරන්න කැමති වෙනවා. මගේ මුල් වෘත්තිය මම ගුරුවරයෙක්. මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ගුරුවරයෙක් හැටියට. 981 අවුරුද්දේ මම මාරු කරලා යවලා මොනරාගල. මොනරාගල අවුරුදු 5ක් විතරම වැඩ කළා. රාජකීය විද්‍යාලය. මගේ ඉස්කෝලේ ඇවිල්ලා මම මගේ නවාතැනට යන්න ඕනේ. මොනරාගල කච්චේරි පරිශ්‍රය උඩි. දවසක් යනකොට
කච්චිරි වට කරලා ලොකු සෙනගක් 400ක විතර උද්ඝෝෂණයක යෙදෙනවා. ඒගොල්ලන්ගේ අතේ සටන් පාට පුවරු ලියලා තියෙනවා. ඒවයි ලියලා තියෙනවා අපේ මුතුන්මිත්තන්ගේ ඇටකට බැලූ ඉඩම් බහුජාතික සමාගම් වලට පවරා දෙන්න එපා කියන කිව්වේ. ඒ කාලේදී චාණ්ඩුවක් එහෙම වැඩක් කරන්න හැදුවා. අක්කර 84000 ඌව වෙල්ලස්සේ උක්කවන්න දෙන්න හැදුවා බොකටේ කියන සමාගමට. ඒකට විරුද්ධව තමයි මිනිස්සු මේ උද්ඝෝෂණය කරන්නේ. මගේ වයස එතකොට අවුරුදු 25ක් විතර. මට එච්චර අවබෝධයක් තිබෙන්නේ නැහැ වෙල්ලස් ගැන. ඇත්තටම මම ඉතින් ඒකට කල්පනා කරනවා. ඌ වෙල්ලස් කියන්නේ මොකක්ද කියලා. ඔබ දන්නවා අපේ රට 815 මාර්තු 2 වෙනිදා මුළුමනින්ම ඉංග්‍රීසීන්ට යටත් වීදියක් බවට පත් වෙනවා. උඩට මගුල් මඩුවේදී උඩට ගිවිසුම අත්සන් කරනවා. හැබැයි ගිවිසුම අත්සන් කරලා සුමාන 2ක් යන්න කලින් ඉංග්‍රීසීන් ඒකපාර්ශ්විකව මේ ගිවිසුමේ වගන්ති 12 උල්ලංඝනය කරනවා. ඒකට එරෙහිව පැනනගෙන පළමුවෙනි ජන අරගලයේ පැනනගෙන 15 වෙල්ලස්. ඒ සාමාන්‍ය මිනිස්සු වැඩි හරියක් ආදිවාසී ජනතාව. කොහොකුවරාල, භූතෑවරාල, ඊරිගම කඩුබණ්ඩා. පස්සේ කැප්පිටිපොළ මොන්රොයිලත් මේක එකතු වෙනවා. කියවා බලන්න පුළුවන් නම් මහාචාර්ය තෙන්නපූර් නිම්නානන්ද ලියු උඩරට කැරැල්ල කාණ්ඩ 3කින් යුක්ත පොතක් තියෙනවා. ඒකේ මේ සියලු විස්තර නම් ගම් එක තියෙනවා. ඒ වෙලාවේ ලංකාව පාලනය කරේ රොබර්ට් බ්‍රවුන්වික් කියන සුදු ආණ්ඩුකාරයා. ඔහු යුද නීතිය පනවලා මාර්ෂල් ලෝ පනවලා නියෝග කරනවා. අවුරුදු 15ට වැඩි කිසි පිරිමියෙක් ඉදිරි කරන්න එපා කියලා වෙල්ලස්සේ. උදන්නවද 30000ක් ඝාතනය කරනවා. ඒ 1818 කැරැල්ල වෙලා. ඒක ලංකාවේ ජනගහනය කොච්චරද? මිලියන 4යි. ලක්ෂ 40යි. ලක්ෂ 40කින් 30000ක් යන ලොකු ගානක්. වැව් 4178ක් කඩලා දානවා. වැවක් කඩලා දානවා කියන්නේ මුළු ගමක්ම පළාතක්ම ඉවරයි. වැව් මැදින් පාරවල් දානවා. බලන්න අදත් තියෙනවා සමහර විට උතුරු මැද පළාතේ යනකොට සමහර පාරවල් තියෙන වැව් මැදින් දානවා. කෘෂි කර්මාන්තය විනාශ කරන්න කරපුවා. ගම් පිටින් ගිනි තියෙනවා. හරක පානපා විනාශ කරනවා. බඩල කුමර කිට්ටෝ ගමක් තියෙන අලුපොත කියන. ඒ ගම අලුපොත වෙන්නේ මුළු ගම අලු කරපු නිසා. මම කල්පනා කරනවා ඇයි මම අර මිනිස්සුත් එක්ක වාඩි වෙන්නේ නැත්තේ. මම වාඩි වෙලා ඒගොල්ලෝ එක්ක. පස්සේ මම කල්පනා කරනවා මේ අත්දැකීම් මට ලියා ගන්න පුළුවන් නම් හොඳයි. කොහොමද ලියා ගන්න? මට මතක් වෙන්නේ සබරගමුවේ සමන් දේවාල ගැන තියෙන ජන කවිය. ඒක මෙහෙමයි. කන්ද උඩින් බැස්ස කලට පෙනේ ඔළු මාලිගාව දිම්බරකොත් සෙනග ඇවිත් රුවට කිරෙව් මාලිගාව උදේ හවා දිස්න දිදී රන්කොත් බබලන සුභාව ලංකාවට තිලකයක්ය සබරගමුවේ මාලිගාව. මගේ කවියේ භාෂාව පාවිච්චි කරනවා ආකෘතියම වෙනස් කරගන්නවා හටන් කයිවලට. යුද්ධයටත් ඇවිත් සිඳු පිට නැවු නැගලා අරන්ගේ උන් නමුත් ඔව් කොළඹට ගොඩ දැසලා. බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ. යුද්ධයකට ඇවිත් රුපුසෙන් සත්මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාලිගාවදු විශාරද ගුණදාස කපුගේ මේක සංගීතවත් කොට ගැව්වා. කම්පන ප්‍රසංගයේ පුරාම මේ ගීතය වුණා. අද ඔබ මේ ගීතය අහලා අපි සමගනිමු. දැන් වෙලාවත් එකයි. මේ රස්නේ උෂ්ණත්වයට පොරොත්තු දෙන්නේ නැහැ රස වින්දනයකට මම හිතන්නේ. එන්න වේලාසන අතර කළා. සින්දුවම අපි चंद्र सूर्या इपदुन स्वर्ण भूमि मनरम मालिगावदु युद्ध कुकुसेन सत् मुहुदु मति